හැලෝ යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වා දියාල ළඟට දැන් ඇවිල්ලා ඉන්නේ. අවිස්සාවෙල්ල කිව්වම ඉතින් දියාලි පාරාදීසයක්නේ. දැන් මම ඒ පුංචි කඩේට ආවා. රොටියක් හම්බුණා. ඒකට අපි ලුණු මිරිස් ටිකක් දාලා මේ ප්ලේන් ටිකත් එක්ක රස විඳිමු. ඔයාලට පේනවනේ මේ පුංචි කඩේ ළඟින් තමා මේ දියැල්ල ගලා යන්නේ. හරිම ලස්සනයි. පාය චතුරු දෙකම එකතු වුණාම කාට ජනගයි? හරිම නිස්කලංක බවක් තියෙන මෙතනට ආපු කෙනෙක්ට නම් ඒ හැඟීම ගොඩාක් දැනෙනවා. මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. මේ තමයි යමුතේ. 3, 2, 1